හරි තින් ටැංකිය වතුර ඔක්කොම ටික අයින් කරගත්තා. හරි දැන් අපි යන් ටැංකිය මේ හොදන්න. හරි මම වතුර පිළිගන්න මේකෙන් උලන වීඩියෝ එක මම වාට අර කැමරාව ඔන් කරන්න. හරි මම ටැංකිය සුද්ධ කරද්දා සුද්ධ කරගත්තා. හැබැයි ඔය වටේ තියෙන ඒවා නම් යන්නේ නැහැ කොච්චර ඉලුවා. අපේ මාළු තුන්දෙනා ඉන්නවා. හරි ඊළඟට මම ඔයාලට මගේ ටැංකියට වතුර පුරවලා මාළු දාන වීඩියෝ එකකින් කැමරාව ඔන් කරා. හරි මම වතුර ටික ටැංකියට පුරව ගත්තා. අපිට දැන් තියෙන මාළු ටික දාන්න. ඔයාලට මේ පොඩි ක්ලවුඩි ගතියක් තියෙනවා. ඒක හේතුව කිව්වොත් මේ ලුණු දාලා තියෙන්නේ. ඒක රෙඩ් කොමන්ලට මම නම් ලුණු දානවා. හරි ඔයාලගෙන් පොඩි දෙයක් අහන්න තියෙනවා. මෙන්න මේ ඇල්ගි ටැංකිය වල වටේ වැදෙන එක මේ කොච්චර ඉලුවත් යන්නේ නැහැ. ඒ හවා ගන්න ක්‍රමයක් දාන්න පහලින් කමෙන්ට් කරන්න. හරි අපි යන් දැන් මාළු ටික ටැංකියට දාන්න. හරි අපි දැන් මාළු ටික දාගත්තා. ඔක්සිජන් එක ඔන් කරන් තියෙන්නේ. හරි අපි දැන් හිමීට අල්ලන්නේ. එයාලා හැබැයි මම මුලින් අර මට යාළු වෙන්න දුන්නේ ඒ හම්බුන දවස්වල නම් මෙයාලා එච්චර වැඩි අතින් අල්ලන්න කැමති නෑ. කියන්නේ දඟලනවා. මගේ අතින් පැන්නත් එක්ක උවට ගලගත්තා. ඒ දැන් මේ වැඩි දඟලන්නේ නෑ. නිකන් මට හීලා වෙලා ඉන්නේ පොඩ්ඩක්. ඔය පොඩ්ඩක් විතර දඟලනවා. එහෙම තමයි. හරි මම දෙන්නේ දාගත්තා. දැන් තව අනිත් එක්කෙනාවත් දාගත්තා. හරි මාළු තුන්දෙනාම දාගත්තා. ඔයගොල්ලන්ට පේනවා ඇති මාළු තුන්දෙනා දාගත්තට පස්සේ ක්ලවුඩ් ගතිය පොඩ්ඩක් අඩු වෙලා තියෙන්නේ. පොඩ්ඩක් තියෙනවා ක්ලවුඩ් ගතිය. හෙට වෙද්දි හරියනවා. ඔක්සිජන් එකත් ඔන් කරගෙන තියෙන්නේ. හරි අපිට තව එක මේක ටැංකියක් තියෙන සුද්ධ කරන්නට මෙන්න මේක මගේ ෆයිටර් ඩිෆීග් එක. හරි අපි දැන් යන්න ඒ ටැංකියත් අස් කරන්න. හරි අපි මුලින්ම මාළුව දැන් අර තුන්දෙනාව මුලින්ම අපි වහගෙන ඉමු. ඒ උඩින් මල් පැල ටිකක් තියලා තියෙන ලස්සනට වගේ මේක හේතුවක් තමයි තියලා තියෙන්නේ. හරි ඉතින් අපි දැන් මෙයාව හිමීට අල්ලගමු. එයා පොඩ්ඩක් දඟලනවා. පේනවාති අපි හිමින් සීරුවේ දාගමු. පේනවා ඇති මේව කරද්දි ඇල්ගි අපි ආව පොඩ්ඩක් පැත්තකින් තියමු. මේ ඉන්නවා ගනුද. හරි අපි දැන් මේ බෝතලේ සුද්ධ කරන වීඩියෝ එකෙන් බලමු. හරි මම බෝතලේ ගෙනියනවා. වතුර ටික නාගමු. පස්සේ ඔන්න හොඳ අපේ ඉන්නේ. හරි අපි දැන් මේක දැන් උලා ගන්න ඕනේ. අද ඇත්තටම වහිනවා. ඇස්සෙත් ඉතින් මම සුද්ධ කරනවා ඉතින්. හරි ඉතින් අපි දැන් මේක සුද්ධ කරලා හමු වෙමු. ඒ ටැංකිය නම් ඉලුවා. හරි ඉතින් අපි දැන් මේකට වතුර පුරවලා මාළු දාන වීඩියෝ එක බලමු. හරි මම වතුර පුරව ගත්තා. හරි මේක කලින් වීඩියෝ වල බලනවා මේ උඩින් අර පාසි එක තියෙනවා. ඒක ඉතින් මම අයින් කරා. මොකද කිව්වොත් ඒකේ තමයි ඔය ඇල්ගි ගොඩක් බැඳෙන්න ගත්තා. ඊට පස්සේ අයින් කරා. මොකදන්ට පේනවා ඇති මේකේ එහෙම ඇල්ගි මේ නෙමෙයි. සෝරි වැරදුනා. මේ පාසියෙන් හොඳට මේ බෝ වෙලා තියෙනවා. හරි අපි දැන් මෙයාව දාගමු. ඩිෆීව අපි මෙයාවත් හිමීට දාගන්න ඕනේ. මෙයා පොඩ්ඩක් දඟයි. හරි
දාගත්තට පස්සේ ඉන්න විදිය තමයි කොහොමද නේද ලස්සන. හරි ඉතින් මේකට මම මොකද ඇඩ් කරලා නැහැ. බලමු මම ඇඩ් කරන්න හිතනවා. ලස්සන ප්ලාන්ට් එකක් එහෙම දාලා ගල් ටිකක් දාලා හදන්න තියෙනවා. හරි ඉතින් මේ තියෙන අපේ අනිත් ටැංකි එක. හරි ඉතින් අද මම ඕගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් ගෙනාවේ මගේ ටැංකිය ඔක්කොම අස් කරන වීඩියෝ එක. හරි ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් subscribe පාරක් දාලා like පාරක් දාලා කමෙන්ට් පාරක් දාන්න. හරි ඉතින් අදට මං ගිහිල්ලා එන්න. තවත් දවසක තවත් අලුත් වීඩියෝ එකක් හමු වෙමු.